මම කලින් දාපු වීඩියෝ එකට අදාළව ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා order flow platform එක ගැන පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකකින් ඔයාලට පොඩි වෙලාවක් අරගෙන MMT trading platform එකට introduction එකක් කරනවා ඔයාලට මේකෙන් order flow tools එකට access ගන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම Google එකට යන්න. Google එකට ගිහලා search කරන්න MMT trading platform කියලා. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට එනවා. right මේ විදිහට search result එකේ එන පළවෙනි එක click කරන්න MMT advanced crypto trading analytics කියන එක. right මේ විදිහට click කරාට පස්සේ ඔයාලට මේ වගේ වෙබ්සයිට් එකකට access හම්බ වෙනවා. ඉතින් මේ MMT trading platform එක කියලා කියන්නේ order flow වලට specificallyම තියෙන platform එකක්. ඔයගොල්ලෝ දන්නවා trading view වගේ use කළොත් ඔයාලට footprint chart එක ඉතින් එහාට අනිත් order flow tools වලට pay කළා තමයි access ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම ඔයාලට ATAS මේ වගේ platforms තියෙනවා. ඒවත් ඔයාලට install කරගන්න පුළුවන් free. නමුත් මේක ගොඩක් පහසුයි ඔයාලට. මේකේ ගොඩක් දේවල් අපිට ෆ්‍රී හම්බ වෙනවා. මේකේ පේ කරලා ගන්න ඒවා තියෙනවා. නමුත් ෆ්‍රී එකකින් අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට login තියෙනවා, create free account කියලා තියෙනවා. ඔයාලට දැනට account එකක් නැත්නම් ඔයා create free account කියන එක දෙන්න. create free account දුන්නාට පස්සේ ඔයාලට මෙතන හරිම සරල account එකක් හදාගන්න email password ඊට පස්සේ දීලා ඔයාලට create account දෙන්න තියෙන්නේ. නැත්නම් ඔයාලට කෙලින්ම Google එකකින් මේකට join වෙන්න පුළුවන් account එකක් හදාගන්න පුළුවන්. මම continue with Google කියලා දෙනවා. right එතනින් ඒක දුන්නාට පස්සේ මම කලින් account එකක් මගේ Google account එකට create කරලා තියෙන නිසා මට කෙලින්ම platform එකට access හම්බ වෙනවා. ඉතින් ඔයාලට Google account එක link කරලා මේ platform එකට access ගන්න පුළුවන්. right මෙන්න මේ වගේ interface එකක් තමයි මේ platform එකේ තියෙන්නේ. ඉතින් මේක trading view වගේ තමයි ඒ වගේම platform එකක්. නමුත් ඊට වඩා ගොඩක් දේවල් මේකෙන් අපිට කරගන්න පුළුවන්. right ඔයාලට මෙතන පේනවා chart කියලා තියෙනවා. ඒ chart එකට අදාළව මෙන්න මෙතනින් අපිට මෙන්න මෙතන click කරලා අපිට ඕනම chart එකක් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට Ethereum chart එක select කරගන්න ඕන නම් මට ETH කියලා search කරාට පස්සේ මෙතන එනවා එක එක exchanges වල chart එක එනවා. ඔයාලා මතක තියාගන්න ඕගොල්ලොන්ට spot ඒ වගේම perpetual වලට වෙනම charts තියෙනවා. ඒ කියන්නේ ඔයා futures වල වාට open interest එක වගේ බලා ගන්න අවශ්‍යයි නම් spot chart එක අරගෙන හරියන්නේ නැහැ. ඒකට perpetual chart එක ගන්න ඕනේ. මම ඒ හින්දා Ethereum perpetual chart එක මෙතන දැන්ට දාගන්නවා. right එතකොට ඔයාලට මේ විදිහට chart එක එනවා. මෙන්න මෙතන තමයි time frame තියෙන්නේ. 1 minute 5 minute 15 minutes 30 minutes ඔය වගේ trading view එකේ වගේම තමයි ඔයාලට ඕනම time frame එකකින් chart එක ඔයාලට බලන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන තියෙන chart type එක. chart type එකෙන් තමයි අපි ඒ අදාළ footprint chart නැත්නම් candlestick charts line chart ටික අපිට change කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනවා footprint cluster කියලා තියෙනවා. හරි. මේක තමයි standard footprint එක. ඊට අමතරව ඔයාලට footprint profile එක ගන්න පුළුවන්. ඉතින් මේ ඕනම මේ දෙකෙන් එකක් ඔයාලට use කරන්න පුළුවන් footprint chart එක විදියට. ඔයාලට සම්පූර්ණයෙන්ම nominally මේකට access තියෙනවා. ඔයාලට ඕනම time frame එකට අදාළව footprint chart එක මේකෙන් බලන්න පුළුවන්. ඔයාලට absorption, exhaustions, delta divergences මේ වගේ දේවල් මෙතනින් ඔයාලට check කරගන්න පුළුවන්. right ඊට අමතරව ඔයාලට මෙන්න මෙතන add widgets කියලා තියෙනවා. මෙතනින් ඔයාලට chart කියන එක select කරලා තව chart එකක් මේකට add කරගන්න පුළුවන්. මම BTC කියලා search කරලා BTC perpetual කියන එක ගන්නවා. right මේ තියෙන BTC chart එක ඔයාලට මෙන්න මේක drag and drop කරන්න පුළුවන්. drag and drop කරලා මෙන්න මේ උඩ තියෙන bar එකට දාන්න පුළුවන්. එතකොට මෙතන එක chart එකක් තියෙනවා, මෙතන එක chart එකක් තියෙනවා. ඔයාලට මේ දෙකෙන්ම එතකොට වැඩ කරන්න පුළුවන්. ඊට මෙතනත් මම ඔයාලට footprint profile එක දාලා පෙන්නන්නම් Bitcoin එකට අදාළව. මෙන්න මේ විදිහට ඔයාලට footprint profile එක ලස්සනට පෙන්නනවා bid එක ask එක. ඔයාලට මෙතන settings වලින් තව වෙනස් කරගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට point of control එක ඊට පස්සේ imbalances මේ වගේ දේවල් මෙතනින් adjust කරගන්න පුළුවන්. මේ විදිහට ඕනම එකක් මෙතන change කරගන්න පුළුවන්. right සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා candlestick chart එකට වඩා footprint chart එකෙන් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් මේකේ point of control එක bid එක ask එක absorption වෙච්ච තැන් key levels වල මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. right ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන indicators. මෙතන indicators වලට ගියාට පස්සේ ඔයාලට මෙතන ගොඩාක් indicators free තියෙනවා. order book depth එක, volume එක, CVD, delta, open interest, ඊට පස්සේ funding rate, liquidations, TPO profile එක, VWAP මේ ඕන එකක් ඔයාලට මෙතනින් දාගන්න පුළුවන්. හැබැයි ඔයාලට free version එකේ
ඉන්ඩිකේටර්ස් 3ක් වගේ තමයි දාගන්න පුළුවන්. මම ඔයාලට CVD දාලා පෙන්නන්නම්. CVD එකයි ඔයාලට ගොඩක් වැදගත් වෙනවා ඩෙල්ටා වොලියුම් එක. ඊට පස්සේ ඔයාලට මෙතනින් දාගන්න පුළුවන් ඕපන් ඉන්ට්‍රස්ට් එක. right මෙන්න මේ විදිහට ඔයාලට මේ chart එක මම candlestick වලට මාරු කරගන්නම්. right මේ විදිහට ඔයාලට පෙන්නනවා chart එක මෙතන යටින් CVD delta ඊට පස්සේ open interest එක බලා ගන්න පුළුවන්. right එතකොට ඔයාලට මේ candle වල තියෙන delta එක මෙන්න මෙතන තියෙනවා. delta කියලා කියන්නේ buy සහ sell volume එක අතර difference එක. ඔයාලට මෙතන delta divergences absorptions ඔය වගේ දේවල් මේකත් එක්ක idea එකක් ගන්න පුළුවන් chart එකත් එක්ක compare කරලා. ඊට පස්සේ මෙතන යට open interest එක තියෙනවා. ඔයා මතක තියාගන්න ඔයා මේ වගේ දැන් chart එකට යටින් ඔයා indicators 3ක් දාගෙන තියෙනවනේ. හැබැයි ඔයාලට chart එක මේ screen එකේ සම්පූර්ණයෙන්ම බලන්න ඕන නම් මේ chart එක තියෙන section එකේ double click කරන්න. double click කරාට පස්සේ chart එක විතරක් එනවා. ආපහු double click කරාට පස්සේ අර indicators 3ක් පෙන්වනවා. ඔයාලට CVD එක විතරක් clearly බලන්න ඕන නම් මුළු screen එකේම CVD section එකේ double click කරන්න. ඊට ඔයාලට CVD එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ delta එක මේ විදිහට බලා ගන්න පුළුවන්. open interest එක මේ වගේ බලා ගන්න පුළුවන්. right ඒක ගොඩක් පහසුයි ඔයාලට වැරටික් කරගෙන යන්න. ඊට පස්සේ add YZ කියන එකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් DOM එක ඒ වගේ දේවලුත් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මම DOM chart එක මෙතනින් අරගන්නවා. DOM එක අරගෙන BTC spot එකේ මම DOM එක ගන්නවා. අරගත්තාට පස්සේ මේ පැත්තෙන් DOM chart එක එනවා. right DOM chart එක එනකොට මම මෙන්න මෙතන මේකේ layout එක මෙන්න මේ පැත්තෙන් ඒක දා ගන්නවා. right ඔයාලට පේනවා මම මෙතන අයින් කර ගන්නවා wishlist එක. මෙන්න මේ විදිහට ඔයාලට DOM එක මේ පැත්තෙන් දාගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වටිනවා ඔයාලට මේ DOM එකේ බලා ගන්න පුළුවන් එක එක price level වල කොච්චර orders තියෙනවද කියලා වගේ දේවල් ඔයාලට මෙතනින් check කරගන්න පුළුවන්. right ඔය විදිහට DOM එක මෙතනින් දාගන්න පුළුවන්. ඊට අමතරව තව මෙතන ගොඩක් දේවල් තියෙනවා. ඔයා මේක practice කරන්න. ඒ වගේම මම කලින් කතා කළා වගේ ඔයාලට TPO profile එක නැත්තම් market profile එක ගොඩක් වැදගත් වෙනවා trade කරන්න. ඉතින් මේ TPO profile එකෙන් පෙන්වන්නේ එක එක price level වල මාකට් එක කොච්චර කාලයක් ගත කරාද කියන එක. ඉතින් මේක ඔයාලට දාගන්න පුළුවන් settings වලින් weekly වගේම session එකට අදාළව දැන් මෙන්න මෙතන sessions වලට ගිහිල්ලා ඔයාලට daily TPO profile එක weekly වගේ දාගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන point of control එක value area low එක value area high එක වගේ දේවල් මාකට් එකේ key levels විදිහට වැඩ කරනවා. මේකට ඔයාලට තවත් වැදගත්ම දෙයක් තමයි මේ TPO profile එකත් එක්ක ඔයාලට volume profile එකත් combine කරලා ඔයාලට analyze කරන්න පුළුවන්. ඒක ගොඩක්ම හොඳ දෙයක් මේ platform එකේ ඔයාලට හම්බෙන්නේ. මෙන්න මෙතන ඔයාලට තියෙන volume profile එක කියලා එකක්. මෙතන ගිහිල්ලා මෙන්න මෙතන show volume profile කියන එක දෙන්න. එතනින් පස්සේ ඔයාලට origin කියන තැන පෙන්නනවා left right before overlay කියලා before කියන එක දෙන්න. before කියන එක දීලා color grading කියන එක දෙන්න. color grading දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. TPO profile එකට පිටිපස්සෙන් volume profile එකක් තියෙනවා. ඉතින් මේ දෙකත් එක්ක ඔයාලට volume profile එක සහ TPO market profile එක දෙකම combine කරලා හොඳ trade entries catch කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක ගොඩක් ලොකු subject එකක් order flow කියලා කියන්නේ. ඔය volume profile එක read කරන්න පුළුවන් වෙන්න ඕනි. auction market theory එක මම කලින් videos වල කතා කරා. ඒකෙදි balance imbalance උන areas බලා ගන්න ඔයාලට volume profile එක වැදගත් වෙනවා. ඒ වගේම P shape එක, B shape එක, D shape එක මේ වගේ shapes තියෙනවා volume profile එකේ. ඉතින් මේකත් එක්ක ඔයාලට මාකට් එකේ ට්‍රේඩ් දානකොට ඒ දේවල් දැනගෙන ඉන්න ඕනි. ඉතින් මේ පැත්ත මට ගොඩක් ගැඹුරින් මේක කතා කරන්න බෑ. ඔයා මේ tools ටික කොහොමද දාගන්නේ කියලා විතරයි මම කතා කරන්නේ. tool එක use කරන විදිහ ඔයාලට ඉගෙන ගන්න වෙනවා. right? හරි. ඊට පස්සේ ඔයා මෙතන TPO profile එක ඔයාලට මෙතනින් මේ I mark එකෙන් ඔයාලට අයින් කරන්න පුළුවන් click කරලා ආපහු ඒක enable කරාට පස්සේ ආයි screen එකේ ඔයාලට chart එකට ඒක වැටෙනවා. right මෙතනින් ඔයාලට මෙන්න මේ පැත්ත තියෙනවා අදාළ tools ටික drawings tools ටික තියෙනවා. rectangles, lines, horizontal vertical lines, pencil එක, pen එක ඔය හැම එකක්ම මේ පැත්තේ තියෙනවා. මෙතන ඔයාලට මෙන්න මෙතන fixed range volume profile එක තියෙනවා. ඔයා දන්නවා trading view use කරනවා නම් fixed range volume profile එක use කරනවා ඇති. මෙන්න මෙතන ඉඳන් අපි මෙන්න මෙතනට ගත්තොත් ඔන්න ඔය විදිහට අපිට volume එක බලා ගන්න පුළුවන්. මේකේ setting එක දීලා ඔයාලට මේක තව වෙනස්කම් ටික කැමති ඒවා ටික කරගන්න පුළුවන්. ඒකත් ගොඩක් සරලයි, ගොඩක් අමාරු නෑ. ඒ වගේම ඔයාලට මෙතන long trade එකක් දානවා නම් ඒ position tool එක මෙතන ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒක adjust කරගන්න පුළුවන්. ඔයා short trade එකක් දානවා මේ විදිහට short trade එකට දාලා stop loss එක ඒ වගේම take profit ඒ දේවල් change කරගන්න පුළුවන්. හැම එකක්ම මෙතන තියෙනවා. right ඊට අමතරව ගත්තොත් ඔයාලට VWAP එකත් මේක use කරන්න පුළුවන්. ඔයාලා
order flow trading වලදී අනිවාර්යෙන් VWAP එක වාට උදව් වෙනවා. වාට මෙන්න මෙතන anchored VWAP කියන එක දුන්නාට පස්සේ මේක වාට අරන් යන්න විතරයි තියෙන්නේ අදාළ ඔයාට අවශ්‍ය තැනට. අපි දුන්න මෙන්න මෙතන ඉඳන් මේ ඒරියා එකේ VWAP එක වාට පේනවා. ගාන්ට මේකේ වාට ඇනලයිස් කරලා පෙන්නනවා මොන ලෙවල් එකද VWAP line එක කියලා. එතකොට වාට පේනවා මේ VWAP line එක support එකක් විදිහට අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ platform එකේ වාට බැල්ටික් කරගෙන යන්න පුළුවන්. ගොඩක් පහසුයි. ඒ වගේම වාට පේනවා අපි සල්ලි දීලා ගන්න trading view වගේ platform එක සල්ලි දීලා ගන්න ගොඩක් features ඊට වඩා ගොඩක් quality එකට මේ platform එක අපිට free දීලා තියෙනවා. ඒ හින්දා මේක ගැන ඔයගොල්ලෝ තව research කරන්න, study කරන්න. මේක ගැන YouTube එකේ මම දැකලා තියෙනවා මේ MMT trading platform එකේම tutorials තියෙනවා. ඒගොල්ලෝගේ YouTube account එකේ ඒවත් ගිහිල්ලා බලලා මේකෙන් trade කරන්න පටන් ගන්න. ඔයාලට මේකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. හැමෝටම ජය වේවා.